දයාබර සුරන්. ඉතින් කොහොමද සැපසනීප? ගිය පාර නිවාඩුවට ගොප්පුලියේ ඔයයි එක්ක මම ඔයගේ ගමේ ගත කරපු කාලය හරිම සුන්දරයි. මේ පාර ඉස්කෝලේ නිවාඩුවට ඔයා කොළඹ අපේ ගෙදර නවතින එන්නම ඕන. ඔන්න මම බලාගෙන ඉන්නවා. එන්න තව පරක්කු වෙයි කියලා. උදේ පාන්දරින් පිටත් වෙච්ච හන්ද කරදරයක් උන්නේ නැහැ. ඊයටද ගෙදරින් ආවේ? අපේ ගේ හොයාගන්න අමාරුකුනේ නෑ නේද? ගමේ යාළුවා එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. යමු. මේ බඩු වගේක් ගෙනාව මේ ගමන් බාගත්තන ලේසි වගේ. මොකට කරදරු රාදමන්දා? අම්මේ මොනවද මේ මෙච්චර දේවල් ගෙනල්ලා තියෙන්නේ? මේවා මේ ගමේ බඩු. ගමේ ඉඳලා එනකොට ගේන්න ඕනේ මේ වගේ දේවල් තමයි. මේ රත්නායක මේවා මේ බාණ්ඩ පොඩ්ඩක් උදව් කරන්න. ඉසුරු ඇවිත් මේ ටික ගන්න උදව් කරන්න. හැබැයි මේ තියෙන්නේ නම් හාල්. අපෝ අපේ මිනිහට මේ ඔසුළු වැඩ. අපි එන උසමු මේ පොල් ගෝනිය. හරි. බෑ ඕගොල්ලන්ට ඕක උස්සන්න බෑ. කමක් නෑ අපිට පුළුවන්. පුතේ පරිස්සමෙන් ඕ. හරි. පොල් නම් ඉතින් මෙහෙත් හරි ගන්න. අපේ රාදේ ඊත් මං සුපර් මාකට් එකෙන් පොල් ගෙඩි 20ක් ගෙනාවා. ආපෝ ඉතින් පොල් නම් වැඩි වෙන්නේ නැහැ. අපේ ඉතින් හැම වේලකටම පොල් කිරිනේ. මෝ යකාගේ බරක්නේ. පොල් කොහොමද බර තමයි. කුරුම්බ ගෙඩි දෙක තුනක්වත් දාගෙන ආවේ නැද්ද? බැරි වුණානේ. කොහෙන්ද මේක අපි තියන්නේ? ස්ටෝර් රූම් එකෙන් තියමු. මොනවද චූටි මහත්තයෝ ඔය? පොල්. කවුද?
අපේ ගෙදර වැඩට ඉන්න කෙනෙක් සුන්දරි අම්මා කියලා. සුන්දරි අම්මා? මම නම් ආසම කෑමක් තමයි කිරිකොස්. අපේ මේ සුන්දරි අම්මට කිරිකොස් ව්‍යංජනේ බොහොම රසට හදන්න පුළුවන්. කොහෙද අම්මගේ ගම? මරදන් කඩවල. මරදන් කඩවල කියන්නේ හොඳ ගමක්නේ. යකඩ මිනිස්සු එහෙම හිටපු. ඔව්. යකඩයාගේ ළඟම නෑ කෙනෙක් කියන්නේ. හැබැයිද? නෑ එන්න ඕනේ නෑ. මම පුතාව ගමටම ගෙනල්ලා බස්සන්නම්කෝ. බෑ. එහෙම කරදර කරන්න දෙන්න බෑනේ. මං සතියක් දෙකක් ගිහලා කෝල් එකක් දෙන්න. හරි. තව කල් තියෙනවානේ. අපි ඒක ඒ වෙලාවට බලන්න. එහෙනම් පුතේ අපි ගිහිල්ලා එන්න. යාළුවත් අල්ලගෙන එහෙම රවුම් ගහන්න එපා. දන්නවනේ. ගමේ වගේ නෙමෙයි මෙහි. බුත්සරණයි. ඔයා එනවයි කියපු හින්දා මම තාත්තට කියලා අලුත් ඇඳකුත් දාගත්තා කාමරේට. කබඩ් එකේ මේ පැත්තේ තියෙන මගේ ඇඳු. ඔයාගෙන්ද මනිත් පැත්තේ දාගන්න. ඔය මොකද්ද? මතක නැද්ද? අඳින නේද? ඕක මොකටද මේ ගෙනාවේ? වැඩක් නෑනේ. ඕනේ වුණොත් කියලා කියන්න බෑනේ. මේක විතර ගොපලියක්කෝ. සුරන් ඇයියා පුදුම වෙලා? කොහෙන්ද යට ඕක? ගොපුල්ගෙන් ආයිමතුරුකම් කරාද? පොඩි හමුදුරනන් කිව්වේ හොරකම් කරන එක නරක වැඩක් කියලා. මම මේක මේ පාර හොරකම් කරේ නෑ. ගොපුල්ම තමයි මට මේක දුන්නේ. ඔයාට ඕක දුන්නා? ඔව් අහගන්නකො වෙච්ච වැඩේ. ඉස්සෙල්ලකින් දොර වහලෙන්න. ඔයා නම් මාරයි. ඉතින් මොකක්ද දුන්නේ? මං ඔයාව හම්බ වෙන්න ලෑස්ති වෙලා හිටියේ. ඉතින් මට මතක් වුණා ගොපුළුව. උදේ පාන්දර නැගිටලා හරක් ගාලට ගිහින් ඇහැ අඳුරක් ගාගෙන බලන් හිටියා. ගොපුළුව ආවා? ඔව් එයා මාව දැකලා මගේ ළඟටම ආවා. ඇවිල්ලා කෙවිත දුන්නා. බොරු නෙවෙයි ඇත්ත. ඊට පස්සේ එයා මගේ පස්සෙන් ගෙදරටත් එන්න පටන් ගත්තා. ජනිත් ජනිත් මුකුත් අඩුපාඩුවක් එහෙම නෑනේ. නෑ අම්මේ. සුරන්ට රැයට වතුර එහෙම උනිත් දන්නේ නෑ නේද? ඔයාගේ කබඩ් එකකින් පොරොන් රෙද්දක් කරන් දෙන්න. හා. ජනිත් ඇයි සුරන්? අපි පොඩ්ඩක් එළියට යන්න. එළියට? ඔව්. එළිය කොහෙද? ස්ටෝර් රූම් එකට. අපි අර පොල් ගෝණිය තිබ්බේ. මේ රෑ මොකටද පොල්? අපි අංකෝ මට වඩා බඩුවක් පෙන්වන්නත් තියෙනවා. සුරන් ඇයියෝ මෙයා මෙහි ගෙනාවේ? බය වෙන්න එපා ජනිත්. මෙයා අපි හිතන තරම් නපුරු නෑ.
ඒ වුණාට යකෙක්නේ. එක එක જાති යක්කු ඉන්නවනේ. දැක්කද? ඔයා දැන් මොකද කරන්න හදන්නේ? මෙයාව අපි අපේ කාමරයට එක්කන් යමු. ඔයාට පිස්සුද? කවුරු හරි දැක්කොත් බය වෙන්න දෙයක් නැහැ. මෙයාව කාටවත් පේන්නේ නැහැ. අපිට විතරයි පේන්නේ. ඇහි අඳුර ගාගෙන ඉන්න හින්දා. දැන් අපි මොකද කරන්නේ? කාමරේ මෙයා කොහෙද ඉන්නේ? ඔයාගේ ඇඳේ ඔයත් එක්ක. ඈ? ඇයියෝ බය වෙලා? අනේ මේ මට නම් බෑ. ඔයාගෙන යාළුවා ඔයාගේ ඇඳේ තියාගන්න. යක්කුන්ට එච්චර සප්පාසුකම් ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕන තැනක ඉන්න පුළුවන්. ගොපලු ඔයා අර ඇඳ යටට වෙලා ඉන්න හොඳද? ඇඳ යට. දැක්කනේ හරිම කීකරුයි. මට නම් තාම බයේ බෑ. ඔයා නම් කරන්නේ මාර වැඩ තමයි. ඔයා බය නැතුව ඉන්නකෝ. දැන් ඔයා කියන්නේ මෙයාව දිගටම අපේ කාමරේ තියාගන්න කියලාද? බලමුකෝ අපි. ඔයා කොහොමද මෙයාව වෑන් එකේ ගෙනාවේ? ඔයාගේ තාත්තා දැක්කේ නැද්ද? තාත්තා ඕගලන්ට කියන පොල් ගෝනියක් ලෑස්ති කරානේ. මං ඒකේ තියෙන පොල් ටික හලලා ගොපුලුව දාගත්ත ගෝනියට. ඊට පස්සේ පොල් ගෝනිය පටවනවා වගේ ගොපුලුව පැටවුව වෑන් එකට. ඔයා නම් මාරයි. තාත්තා නැගිටලා වගේ. ලයිට් එක නියලා අපි දැන් නිදාගමු. උදේට ඉතමු ඊට පස්සේ මොකද කරන්න කියලා. සුරන් මොනවද සුරන් වෙන්නේ? යකාට ඉරෙලි අල්ලන්නේ නැහනේ ඒකයි. ඔව් ලෙඩක්නේ. දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. මෙයාව අල්මාරිය ඇතුළට දාලා හංගමු. හදාන්න. චූටි මහත්තයෝ යන්න ඇතුළට යන්න. චූටි මහත්තයෝ අන්න සුන්දරිය අම්ම ඇවිල්ලා. ඉක්මනට රිද්ද ගන්න. හරි. මන් දොර වහනවා. හරි. ඇස් දෙක පියද ගන්න.